අයිබෝවන් අපි අද සම්බන්ධ වෙලා ඉන්නේ YHFM පිළිසඳර වැඩසටහනත් එක්ක. අපේ පිළිසඳරට අද ඇවිල්ලා ඉන්නවා ප්‍රවීණ ලේඛක සේනාරත්න වීරසිංහ මහතා. අයිබෝවන් සේනාරත්න වීරසිංහ මහතා. ඉතින් අපිට පළවෙනියටම කියන්නකෝ ඔබතුමාගේ ලිවීමේ ගමන් මගේ ආරම්භය කොයි වගේද? කොහොමද ආරම්භ වෙන්නේ කියලා. ඒකයි මේ සමහරු පටන් ගන්නවා පුංචි කාලේ ඉඳන්ම ලියන්න. ඒගොල්ලන් මම එහෙම කෙනෙක් නෙවෙයි. මම උගාක් වයසට ගියාට පස්සේ තමයි ලියන්න පටන් ගත්තේ. මොකද පොඩි කාලේ වුණත් මේ ඉස්කෝලේ පාඩම් අරවම මට හරියට හැකියාවක් තිබුණේ නැහැ කවි පාඩම් දෙන්න, සොලෝක පාඩම් දෙන්න. අපේ කාලේ ඉස්සර සොලෝකයමනේ ගන්නේ. ඉස්කෝලේ ඉතින් ඒවා මතක තියාන පාඩම් දෙන එකේම හරි අමාරුයි. ඉතින් සිංහල සාහිත්‍ය වගේ විෂයක්, මේ භාෂාව වගේ විෂයක් එපා වෙලා තිබුණේ. ඉතින් ඕක කොහොම තිබෙද්දි මේ මං ඉතින් ලියන්න පටන් ගැනීමක් කළේ නැහැ. හැබැයි කියෙව්වා. පුළුවන් තරම් කියෙව්වා. පොඩි කාලේ ඉඳන් මම අවුරුදු 8 දී විතර ඉඳන් මම දැන් වෙනකන් 70 මගේ වයස අවුරුදු 77යි. මේ තාමත් නොනවත්තා කියවනවා. ඉතින් මම විශ්වවිද්‍යාලයට ගියාට පස්සෙත් ඒ කියවීමේ හැකියාව තිබුණා. ඒ කියවීමේ දක්ෂතාවය නිසා මේ මම ලියන්න ගියේ නෑ. තවත් හිටියා. නමුත් විශ්වවිද්‍යාලෙන් ආයි වුණාට පස්සේ මට හිතුණා මේ දැන් අතර වශයෙන්ම ඒ වෙනකොට අපි විශ්වවිද්‍යාලෙන් ගියේ 70. එතකොට අවුරුදුනේ 74. එතකොට ටිකක් ඒ කාලේ වෙනකොට බොහොම අසීරු තත්ත්වයක් තිබුණේ. රටේ ආර්ථිකවත් දුර්වලයි. මිනිස්සුන්ට ජීවත් වෙන්න විදියක් නැහැ. සාහිත්‍ය කලාව මිනිස්සු පරිශීලනය කළේ නැහැ. මේ නාට්‍ය බලන්න ගියෙත් නැහැ. ඒවත් පාවෙලා වගේ නිකන් අර කැරල්ලෙන් පස්සේ පොඩි නන්නත්තර ගතිය සමාජෙ තිබුණා. ඉතින් ඒ නිසා ලිව්වේ නැහැ. ලිව්වේ නැතුව ඉඳලා පස්සේ රැකියාවක් අහුණාට පස්සේ මම රැකියාව කරන්න පටන් ගත්තට පස්සේ ලියන්න ඉවර. මොකද හේතුව උඟ කට්ටිය මේ ලිවීම අතහැරලා තිබුණේ. මම පොත්පත් වලට හැබැයි ලිව්වා. ලිව්වට මේ පොත් වශයෙන් කරන්න පටන් ගත්තේ පළවෙනිම පොත පටන් ගත්තේ 1984 රස්සර කැකුළු කියලා නවකතාවක් ලිව්වා. ඒක කේරළේ මලයාලම් දමගුල අඳුරන මලයාලම් සිනමාවෙම දන්නවනේ. අන්න ඒ මලයාලම් සාහිත්‍ය සිනමාව වගේම හරි ඉහළයි. ඉතින් ඒකේ හිටපු ලේඛකයාවක් තමයි කමලා දාස් කියන්නේ. එයා පොඩි නවකතාවක් ලියලා තියෙනවා. දරුවා මේ ළමයා කුඩා ළමයා මාතාව කියන එක කොහොමද ඉන්දියාව තුල පැවැත්ම තියෙන්නේ කියන එක. ඒ නවකතාව මම පරිවර්තනය කළා. පරිවර්තනය කරපුවාම මේක අතිශයින් වැඩි පාඨක සංඛ්‍යාවක් මේක ග්‍රහණය කරගත්තා. නමුත් දැන් ඔය ඉහළ පෙළේ තව හුඟ කට්ටියනේ සංස්කෘතික මණ්ඩලාරව ඒගොල්ලෝ ඒ පොතේ ඒ තරම් ගණන් ගත්තේ නැහැ. මොකද ඒගොල්ලෝ කිව්වා මේ මොනවද මේ ලියලා තියෙන්නේ කියලා. ඒක තියා ඒක පුස්තකාල සේවා මණ්ඩලයේ පොතක් හැටියට දාපුවාමත් ඒක අපේ මටම උගන්වපු ගුරුවරු ඒක ප්‍රතික්ෂේප කළා විශ්වවිද්‍යාලේ. තවත් සමීක්ෂකෙක් වශයෙන් ලීල් ගුණසේකර මහත්තයා එයා කිව්වා මේක හොඳ නවකතාවක් කියලා. ඒක ප්‍රත්මය වුණා. ඉතින් ඒ නිසා ඒ අසීරුතාවය මැද මම ඊට පස්සේ ලියන්න පටන් ගත්තා. ඒ අර අසීරුතාවයෙන් සහ අභියෝගයන් මම සතේකට ගණන් ගත්තේ නැහැ. ඒක නිසා තමයි මම මේ වෙනකොට පොත් 81ක් ලියලා තියෙනවා. අපිට කියන්නකෝ දැන් කිව්වනේ ඔබතුමා ඉස්සර වැඩි ලියන්න කැමති නැහැ. කාලයක් ගිහිලා තමයි කියලා. එතකොට පළවෙනි පොත ලියනකොට ඔබතුමාට ආපු අභියෝග මොනවද? දැන් මිස්ටර් මං කලින් කිව්වා වගේ මට උගන්වපු කට්ටිය පවා මේ මම ලේඛකෙක් වෙනවට විරුද්ධ වුණා. ඒ කියන්නේ මම පරිවර්තකෙක් වෙලා එනවට විරුද්ධ වුණා. ඉතින් ඒගොල්ලෝ මේව මොනවද මේ ලියලා තියෙන්නේ කියන වගේ කතාවක් තමයි කිව්වේ. නමුත් පාඨකයෝ පැත්තෙන් ඒක එහෙම වුණේ නැහැ. ඒ වගේම සමහර ස්වාධීන විචාරකයෝ කියන කට්ටිය සාමාන්‍ය ඒ කාලේ මේක මේ වගේ කුටියක් වැද්ද ගැනීම ලොකු දෙයක් කියලා කිව්වා. ඉතින් ඒ නිසා ඒක පුස්තකාල සේවා මණ්ඩලේ පොතක් වශයෙන් එළියට ආවා. ඒ වගේම ඒක දෙවෙනි මුද්‍රණය ගියා මාස 3කින්. ඉතින් පොතක් මාස 3කින් යනවා කියන එක හරි අමාරුයි. දැන් සාමාන්‍ය පොත් මාස 3කින් අරවම ඇවිගෙන එන්නේ. ඒ කාලේ රජ ඉස්කෝලවලට නියමිත පොත්. අපිගේ මාටික් මුදින්ගේ අපේ ගම පොතක් වගේ දෙයක් වගේ තමයි එහෙම දිගට මෙයා ඉන්නේ. ඉතින් මේක මෙයා වුණා. ඉතින් ඒක හරි ජනප්‍රියතාවය දිනාගත්තා. ඒක හොඳ නවකතාවක් ඇත්ත වශයෙන්ම. ඒක මාක්ස්වාදී දෘෂ්ටි කෝණය ඔස්සේ ජීවිතය පිළිබඳව කියවෙන නවකතාවක්. ඒක දෙපාලද මේ එකක් ලිව්වා. ඒක මලයාලම් නෙවෙයි. ඒක බෙන්ගාලි නවකතාවක්. ඉතින් ඒකත් අර වගේ තමයි ජීවත් වෙන්න පටන් කරන තරුණයෙක් ක්‍රීඩකයෙක් ජීවිතේ බාධක මැඩගෙන මේ ඉහළට එන හැටි තමයි තියෙන්නේ. ඉතින් ඒක කියවපු කට්ටිය බොහොම ඒ කාලේ මේ විශාල පිම්මක් ආවා සාහිත්‍යයට. ඒක යෝන් වගේ කතාවක්. ඉතින් තරුණ පරපුර ඒකට පොඩ්ඩක් ඒගොල්ලෝ පොඩි ආකර්ෂණයක් ඇති කරගත්තා කියවීම. ඉතින් දෙකක් වුණා. එකක් පහළ බහැලා තිබිච්ච කියවීම ආපහු උඩට එන්න පටන් ගත්තා. ඒ කියන්නේ සරල විදියට පරිවර්තන ආපුවා. නැත්නම් ඉස්සර තිබුණ හරි අමාරු. දැන් අපි කියමුකෝ කුණු දෙන එකේ එහෙම ගැව්වා. ඔය පොත් පරිවර්තනය
කළා ඒගොල්ලෝ පාවිච්චි කළේ භාෂාව සරල භාෂාව නෙවෙයි. අපි කියන බැස්කාවිලි රුදුරු බලුව. බල්ල. ඒ කියන්නේ අර දඩ බල්ලා කියන එකට රුදුරු රුදුරු බල්ල. බලුව. බලුව කියන්නේ බල්ලට රුදුරු. ඉතින් ඒවා තේරෙන්නේ නැහැනේ කාටවත්. එහෙම භාෂාවකුත් තිබුණා ඒ කාලේ ඔය 60 ගණන් වල 70 ගණන් වල. ඉතින් එයාට මගේ භාෂාව සරල විදිහට මම ආවේ. ඒක නිසා ගොඩක් දුරකට ආවා. ආවා. ඒ කාලෙදී මේ පරිවර්තන කෘති ගොඩක් තිබුණාද කොහොමද? ඔව්. ඒ කාලේ ඇත්ත වශයෙන්ම හුඟක් තිබුණේ රුසියානු පරිවර්තන. මේ පද්මාස කුරුණගේ දැටිගම රුද්‍රීව් ඒ වගේ මහතුරු අතිශයින් විශිෂ්ට රුසියානු නවකතා සිංහලට පරිවර්තන කරලා තිබුණා. ඒක අනිත් පැත්තේ ඉංග්‍රීසි සාහිත්‍යයේවත් මේ ගොඩක් කරලා තිබුණා අය ඩිකන්ස් එතකොට බ්‍රොන්ටේ ඒ වගේ කට්ටියගේ පොත්. ඉතින් මේ ඉංග්‍රීසි සාහිත්‍යයයි රුසියානු සාහිත්‍යයයි ඒ වගේම චීන සාහිත්‍යයේ කෘති කීපයක් මෙයාට අවිල්ල තිබුණා. ඉතින් ඒක මේ ආරම්භක සමයක්. ඒ කියන්නේ අපි සිංහලෙන් ඉගෙන ගන්න පටන් ගත්තේ මේ නිදහසෙන් පස්සේ වගේනේ. එතකොට මේ සිංහල කට්ටියට සිංහලෙන් කියවන්න තියෙන්න ඕනේ. ඉතින් එහෙම තිබුණ මැටීරියල් අඩුයි කියවන දේවල්. ඉතින් ඒකාන්ත ලේඛකයෝ ගත්ත උත්සාහය තමයි 50 ගණන් වල ඉඳන් පුළුවන් තරම් සිංහලෙන් කියවන්න දේවල් සාහිත්‍යයට එකතු කරන්න කියලා. ඒ උඩ තමයි ඒකේ පුරුකක් හැටියට මාත් මගේ උමනාව තිබුණේ එහෙම අපේ සිංහල හොඳ පාඨක සමාජයක් හදන්න. ඒත් ඊළඟ ප්‍රශ්නේ විදිහට මම අහන්න මේ දැන් ඔබතුමා හිතන විදිහට පොතකින් අපේ අහන බලන කෙනෙක්ට පොතකින් මොනවද දෙන්න ඔබ මේ බලාපොරොත්තු වෙන්නේ? ඇත්තම පොත කියන්නේ සංස්කෘතික උරුමයක් නේ. පොතක් කියන්නේ මුළු පොතකින් තමයි මුළු ශිෂ්ටාචාරයක් හදන්නේ. වෙනස් කරන්නේ. ඒ කියන්නේ පොත් තමයි සංස්කෘතිය අපිට හදලා දෙන්නේ. හැම මිනිසුන්ම ප්‍රාථමික සමාජ වලටත් සංස්කෘතියක් තියෙනවා. අපි කියමු වැත්තන්ට සංස්කෘතියක් තියෙනවා. ඔය දැන් ඉස්සෙල්ලා ඔය ජිප්සීස්ලට ඒ වගේ කට්ටියට සංස්කෘතිය තියෙනවා. නමුත් ඒ සංස්කෘතිය කලාත්මක වර්ධනය වෙලා නියමිත ශිෂ්ටාචාරයක් බවට පත් වෙන්නේ මේ ශිෂ්ටාචාරය තියෙන සංස්කෘතිය බවට පත් වෙන්නේ අර කාරණා පොත්පත් කලාව සාහිත්‍ය නාටකය සිනමාව වගේ ඒ විෂයන් විශාල වශයෙන් වර්ධනය වුණාට පස්සේ තමයි. ඉතින් හැබැයි මේකෙදි මෙහෙම එකක් තියෙනවා. දැන් මිනිස්සු කියවන එක කොටස් දෙකක් තියෙනවා. කියවීම හා රස වින්දනය. ඒකෙදි දැන් හැම එකේම මුල විනෝදාස්වාදය කියලානේ කියන්නේ. දැන් කියවන්නේ විනෝදාස්වාදය ලබන්න පාළුවෝ ඉන්නවට අරවට මේවට බණ අහන්නේ නම් විනෝදාස්වාදයට නෙවෙයි නිකන් නිවන් යන්න. හරි මොනවාරි දාන. හිත නිදහස් කියවන්නේ එහෙමයි. නාට්‍ය බලන්නෙත් ඒකයි විනෝදාස්වාදය. ඒ විනෝදාස්වාදයේ කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි මේ සක්‍රීය විනෝදාස්වාදය. ඒ කියන්නේ ඇක්ටිව් එන්ටර්ටේන්මන්ට්. ඒ කියන්නේ අපි ක්‍රිකට් තරගයක් බලලා අපේ ඇඟේ ඇතුලේ තියෙන අර මේ තියෙන මේ ගති අරවා මේවා තියෙන මේ තරහා කොයි කියාරවා මේවා බැනලා හරි මේවා කරලා පිට කරගන්න. ඒක තමයි ඇක්ටිව් විනෝදාස්වාදය. ඊට පස්සේ අපි නාට්‍යයක් චිත්‍රපටයක් බලන්න ගියත් අපි හූ කියලා නාට්‍ය බලලා අරවා මේවා කරලා අපි විනෝදවටපත් වෙනවා. මොකද අපි අර ඇතුලේ තියෙන දරා ගන්න බැරි කොටස් පිටත් කරනවා. නමුත් සාහිත්‍යයේදී කරන්න බෑ. සාහිත්‍ය කරන්නේ සාහිත්‍ය විනෝදාස්වාදයෙන් පැසිව් විදිහට. ඒ කියන්නේ දැන් ගහන්නේ පිහියෙන් අනින්න යන්නේ එහෙම නෑ. තින්දුවල තියෙන එක පාරම මරන්න ඒ වගේ වැඩ සිද්ධ වෙන්නේ නෑ සාහිත්‍ය කියොප් කට්ටියට. හොඳ රස වින්දනයක් තියෙන කට්ටියට හොඳ සංගීතය හදපු කට්ටියට. ඉතින් ඒක නිසා සාහිත්‍ය කියන එක තමයි මිනිස් ශිෂ්ටාචාරය ගොඩනගන්නේ. මිනිස් සංස්කෘතිය ගොඩනගන්නේ. ඉතින් ලෝකේ එහෙම තමයි වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මේ වෙනකන් ගොඩනැගිලා තියෙන්නේ රටක් සාහිත්‍යයක් පසුබිමක තිබෙන නිසා. එතකොට දැන් ඔබතුමා සුවක අධික පොත් ප්‍රමාණයක් ලියලා තියෙනවානේ. එතකොට ඔබතුමා කැමතිම ඔය පොත් 80 අතරින් කැමතිම පොතක් තියෙනවද? පොඩ්ඩක් අපිට විස්තර කරන්න. මෙහෙම මම කැමති හැම පොතකටම නැත්නම් මම පරිවර්තනය කරන්නේ නැහැ. හැබැයි එකක් තියෙනවා මම කැමති පරිවර්තනයත් එක්ක පොත රස විඳිනවත් එක්කම සමාජයේ සිතුම් පැතුම් වෙනස් කරන්න මොනවා හරි ලියන්න පුළුවන් වුණා නම් ඒකට කැමතියි. මම එහෙම පොතක් ලිව්වා ඉංග්‍රීසි සාහිත්‍ය යථාර්ථය හා දේශපාලනය. කවුරුවත් මේ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂකවත් කවුරුවත් මේ වෙනකොට ඒ විෂය ස්පර්ශ කරලා තිබුණේ නැහැ. ඒ කියන්නේ මේ සාහිත්‍යයට කොහොමද දේශපාලනය සම්බන්ධ වෙන්නේ කියලා. ඉතින් හැම මිනිහෙකුම දේශපාලන සත්වෙක්නේ. ඉතින් මේ සාහිත්‍යයත් එක්ක තියෙන දේශපාලනයක්. ඔබ මේ දේශපාලනේ නැහැ කිව්වට ඒක බොරුවක්. ඉතින් අපි මොනවා හරි වචනයක් කිව්වොත් ඒකේ එක්ක දේශපාලනේ තියෙනවා. මේ එක්ක ඒක මේ සමාජයට වැඩක් නැති එකක්. එහෙම නැත්නම් සමාජයට වැඩක් තියෙන එකක්. ඉතින් ඒ දෙක තුල තමයි දේශපාලනේ පවතින්නේ. ඒ නිසා ඒ පොතෙන් මම කියන්න පටන් ගත්තා මේ එංගලන්තයේ
ලෝකේ සාහිත්‍ය අලුත් සාහිත්‍ය ඇවිල්ලා ඒක රොමාන්ටික වාදයත් එක්ක එකහුව වෙලා ඊට පස්සේ යථාර්ථවාදයත් එකහුව වෙලා යථාර්ථවාදයෙන් පස්සේ දේශපාලනය ඊට පස්සේ මායා යථාර්ථවාදය ඒ වගේ විවිධ ප්‍රවණතාවයන් වශයෙන් ලෝක සාහිත්‍යය ගමන් ගත්තේ කොහොමද කියන කතන්දරය ඒකේ තියෙනවා. මම හිතන්නේ මමත් දැනට අගය කරන්නේ ඒ පොත තමයි. මොකද මේ නවකතාවක් විදලා රස විඳින්න පුළුවන් අරගේ තව හිතන්න පුළුවන් එහාට මෙහාට. තව අපි නොහිතපු පැති තියෙනවා. ඉතින් ඒක නිසා ඒක වැදගත්. ඒ වගේම තව පරිවර්තන කළා කලාවේ තේරුම කොමක්ද කියලා පොතක් මේ හර්බර්ට් රීඩ් කියලා මේ විශේෂඥයෙක් සාහිත්‍ය කලාව පුරාවිද්‍යාව අරවා මේවා එතුමා ලියුවා meaning of art කියලා පොතක්. ඒකත් මම පරිවර්තනක ওই දෙකට මම හරි ආසයි. YHFM එක අහන ගොඩක් අය ඉන්නවා තරුණ කට්ටිය. ඔව්. ඒ තරුණ කට්ටියට පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ සාහිත්‍ය ගැඹුරුයිද? ඇත්තටම ගැඹුරුයිද? සරල සාහිත්‍යයක් තියෙනවද තරුණයන්ට විඳින්න පුළුවන්? ඔව්. ඇත්තටම සාහිත්‍ය කලාව ඕන කෙනෙකුට විඳගත්ත හැකි. මොකද ඒවා හදන්නේත් මිනිහනේ. ඉතින් විඳින්නත් මිනිහට පුළුවන්. අපි බලන්න මේ දැන් ඕනම කෙනෙක් මේ කලබල සමාජයේ නේතකොට මේ ඉර බෑගෙන යනකොට ඒක දිහා බලලා විඳිනවා. ඔය හොඳ සංගීතයක් අහපුවාම ඒක කොහෙන් ආවත් ඒක අහනවා. ඉතින් ඒ ඕනම කෙනෙකුට ඒ විදීමේ ශක්තිය තියෙනවා. හැබැයි දැන් මෙහෙම අවුලක් වෙනවා මේ හොඳ කෘතීන් හඳුනා ගැනීම පිළිබඳ හොඳ කෘතීන් මොනවද නරක කෘතීන් මොනවද. ඉතින් අන්න එතන තමයි ප්‍රශ්නේ වෙන්නේ. ඒක මේ පාසල් විෂයන් වලින් විෂය ධාරා වලින් සාහිත්‍ය උගන්වනවා, වාරිය උගන්වන්නේ. අපේ දේශීය සම්ප්‍රදායික සාහිත්‍ය සාහිත්‍ය ඉගෙන ගත්තට කමක් නැහැ. ඒ කියන්නේ අපි කුත්තිලය හදා අමාවතුර බුත්සරණ වගේ පොත් කියවන්න ඕනේ. මමත් ගොඩාක් කියලා තියෙනවා කියවන්න ඕනේ. එතකොට තමයි භාෂාව හැදෙන්නේ සාහිත්‍යයකොත් හැදෙන්නේ. නමුත් ඊට එහාට යන්න ඕනේ අපි මේ අනික් ලෝකේ සාහිත්‍යයේ තියෙන්නේ මොනවද කියලා හොයලා කියවන්න ඕනේ. ලෝක සාහිත්‍යය හැදිලා තියෙන්නේ එහෙමයි. ඔබතුමාට අලුතෙන් ලේඛකයෙක් දැන් අපේ YHFM අහන තරුණ කට්ටිය ගොඩක් ඉන්නවනේ. ඒගොල්ලන්ගෙත් ඉන්නවා කතා කියවන්න කැමති, කතා අහන්න කැමති. ඒ වගේ අලුතෙන් එන තරුණ ලේඛකයෙක්ට ඔබතුමා පරිණත ප්‍රවීණ ලේඛකයෙක් විදිහට දෙන්න පුළුවන් හොඳම උපදේශ මොකක්ද? හොඳම උපදේශ කියන්නේ නොනවත්තා ලියන්න කියන එක. ඒ කියන්නේ හැදෙන්න හොඳ නෑ, නැවතින්න හොඳ නෑ. Taman ලිව්වනම් වාක්‍යයක් දෙකක් තුනක් ඊට පස්සේ ඒක වාක්‍ය 5-6ක් දිගටම කරාගෙන යන්න. ඉරල දදා ලියන්න. ගොඩක් කට්ටිය එහෙම තමයි ඉරල දැම්මේ නැතත් කමන්නේ ලියා ගන්න. ලියලා එකතු කරලා ඊට පස්සේ Tamanට තේරෙනවා. මේකේ අඩුපාඩු කරන්න ඕන මොනවද කියන දැන්. මේවා වැඩි. ඊට තමම අඩු කරලා සංක්ෂිප්ත කරලා පොතක් වශයෙන් ගන්න. කවි පොතක් හරි සංගේ මේ කවියක් හරි අරගෙන බැලුවත් අපි කියමු කවි පද 10ක් ඉස්සෙල්ලා තිබ්බයි කියලා ඊට පස්සේ අපිට ටිකක් බලාගෙන යනකොට තේරෙනවා මේකේ අනවශ්‍ය කෑලි තියෙනවා. ඒවා ටික අයින් කරපුවාම පිට එක ගත්ත හැකියි. මේ හරය සාරය අරගෙන කවියක් හදන්න. සාරය අරගෙන කෙටි කතාවක් ලියන්න. කෙටි කතාවක් ලියන්න ගියාම අපිට ඉස්සෙල්ලාම හිතේ දිගට ලියන්න. නමුත් ඒ දිගට ලියන්න වෙන්නේ අපිට තියන්න තියෙන්නේ ඔක්කොම කියන්න නමුත් අපි මේ වීඩියෝ පටිය ටික කරනවා වගේ මේ කෑල්ල තිබ්බනම ඇති ඊට පස්සේ තව ටිකක් මේ කෑල්ලේ මේක දාලා අඩු කරලා ලිය හැකි අර අයින් කරන වැඩි කෑලි අයින් කරලා හොඳ කතාවක් හැදිය හැකි. කෙටි කතාකාරයොත් එහෙමයි කරන්නේ. නවකතාකාරයොත් එහෙමයි. නවකතාව ඉස්සර ලිව්වේ මහා පදරංග ජාතකයේ වගේ කෙරෝලයක් නැතුව වෙන විදිහට ලිව්වා. දැන් එහෙම ලොකු ඒවා කියවන්නේ නැහැ මිනිස්සු. කාලේ මදිනේ. අපිට අදහස් පහල වෙනවා ලියන්න බැරියයි නේද? අපිට අදහස් පහල නම් අපිට සිග්නල් ගන්නවා නම් අපිට ලියන්න පුළුවන්. හයිකෝ එහෙම අරන් බලන්න ඒ වගේ තියෙන කවි මොනවද කියලා බල්ලෙක් උඩු බිරුවේ ඊට පස්සේ මිනිහෙක් පොල්ලකින් බල්ලට ගැසුවේ. හයිකෝ කයියා. ඉතින් ඒව තමයි හරිය. මැඩියේ කොලයක් උඩ ඉඳගෙන වතුරට පැන්නා. ඒකත් හයිකෝ කියපු ඒ සම්ප්‍රදාය ඒකයි තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ අමාරුයක් නෙවෙයි ලියලා පුරුදු වෙන්න. පොඩි චෝදනාවක් තියෙනවා මේ රැල්ලට තමයි සාහිත්‍ය මාසයේදී බුක්කයා යන්නේ. එතන කියන්නේ පොත් බලන්න නෙමෙයි යන්නේ. නූඩල්ස් කන්න වගේ රැලි වලට යන්නේ කියදනේ. ඔබතුමා දකින විදිහට අද කාලේ තරුණ පරම්පරාවේ කොහොමද නැඹුරුතාවය පොත් කියවීම සම්බන්ධව? ඒ මොහොත යන කුරුකු දෙයක් නේ. මොකද නූඩල්ස් කණ්ඩාරි එක්සිබිෂන් එකකට දෙන පොත් නේද? ඒ දැන් සාමාන්‍ය ගෙදරක හිටියනම් මොනවද වෙනවා ඔය නිකන් මොනවා හරි එක්කෝ වෙන වැඩ කරනවා එක්කෝ රණ්ඩු වෙනවා එක්කෝ මොනවා හරි කරා ගන්නවා එක්කෝ අදාළ නැති දෙයකට යනවා පොත් පොතකට යනවා කියන්නේ මේ මහා සංස්කෘතික මධ්‍යස්ථානයකට යනවා වගේ වැඩක්. අනික ඉතින් වැඩක් තියෙන්නේ උඹව ගන්න පොත් කියවනවද කියන තමයි ප්‍රශ්නේ. පොත කියවීමයි පොත් බැලීමයි දෙකක්. ඉතින් පොත් බලන කට්ටිය තමයි වැඩි. ඉතින් කියවන කට්ටිය තමයි අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ කියවීම පුරුද්දක් කරගත්තොත් ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. ඔබතුමාට කැමති ලේඛකයෙක් ඉන්නවද? සහ එතුමාගේ කැමතිම පොත මොකක්ද?
මම ඇත්ත වශයෙන්ම ආසම ලේඛක පියදෝස් දොස්තෝස්කි කියන එක. මම දොස්තෝස්කි පොත් කියවලා තියෙන නිසාත් දොස්තෝස්කි කීපය පරිවර්තනය කරන නිසාත් දොස්තෝස්කි ජීවිත කතාව අතරින් දොස්තෝස්කි මගේ ස්වාමි පුරුෂයා කියලා පොතක් ලියලා තියෙන නිසාත් මම දොස්තෝස්කිට ආසයි. අනිත් ලේඛකෙත් ඒ වගේ තමයි දොස්තෝස්කි විශේෂයි. තරුණ අය වෙනුවෙන් කියවන්න පුළුවන් විශේෂිත පොත් තියෙනවද ඔබතුමාට? ඇත්ත වශයෙන්ම දැන් උදාහරණයක් වශයෙන් කියන්නම් පර්ල්ස් බක් කියන කාන්තාව ජීවත් වුණේ චීනේ. නමුත් එයා ජපානයේ ජීවත් වෙන්නේ 1920 ගණන් වල පළවෙනි සුනාමිය ඇති වුණේ. ඉතින් ඒ සුනාමිය අරබයා යන කතාවක් ලියලා තියෙනවා අතුරු මිතුරු මුහුදු රැල්ල කියලා. ඒ කියන්නේ මුහුදු රැල්ල ඇවිල්ලා මේ මිනිස්සුන්ට මුහුදු රැල්ල හොඳයි ජීවත් වෙන්න. ලොකු දෙයක් කරන්නේ. ඒ වගේම ඒක විනාශයත් ඇති කරනවා. නමුත් මෙතන මේ කතාවේ වැදගත්කම වෙන්නේ සුනාමිය ආපුවාම ඒගොල්ලන්ගේ දෙමාපියෝ කියනවා ගිහින් කන්දක් උඩට නගින්න කියලා. ඉතින් කන්දක් උඩට නැගිලා බේරෙනවා. මේ අම්මලා තාත්තලා යන්නේ අපි මොනවා වුණත් කවන්නෑ මේ ඉන්නවා කියලා. තරුණයා යනවා කන්දක් උඩට. ගිහින් නැගලා බේරෙනවා. සුනාමිය වෙලා බලනකොට තාත්තලා අම්මලා පරම්පරාව මුහුදට ගිහින්. ඊට පස්සේ මෙයා තනියම ජීවත් වෙන්න උත්සාහ කරනවා. ඒ ජීවත් වෙන්න ගත්ත උත්සාහය තමයි පොතේ වැදගත් වෙලා තියෙන්නේ. ඉතින් මේ පොත පරිවර්තනය කළා මම සුනාමියේ ඉඳ ඉස්සර. ඒක සුනාමිය එනකොට ඒක කියවලා තිබිච්ච කට්ටිය දකුණු පළාතේ බේරිලා ඒකෙන් පොත කියව ස්තුති කරලා තියවලා තිබුණා. මේ කියන්නේ සාහිත්‍ය ප්‍රායෝගික වෙලා තියෙන තැනක් එතන. කියලා ගුරුවරුත් ස්තුතිවන්ත කරලා ඒ කාලේ මේ ලියුම් වල තිබුණා ඉතින්. ඉතින් ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් ඒ වගේම තමයි සාහිත්‍ය කියන එක මේ තරුණ පරම්පරාවට තියෙන ආවේගයක්, ක්‍රියාකාරීත්වයක් සහ යම්කිසි මේ ඉලක්කයක් කරා යන්න යොමු කරාගත යුතුයි. එහෙම පොත් තියෙනවනේ දැන් අපි අරන් බැලුවොත් පළමුවෙනි බුදුවරයා කියන පොත. ඒ වගේ පොත් ගොඩාක් ලෝක සාහිත්‍යයේ තියෙනවා. දැන් අර මං ඉස්සෙල්ලා කිව්ව දෙපාලන්ම කියන කතාවත් එහෙමයි. තරුණයන්ට ජීවත් වීම සඳහා ධෛර්යය දෙන කතා ලෝක සාහිත්‍යයේ ගොඩාක් තියෙනවා. ඒවා සිංහල සාහිත්‍යයට එක්කවිය යුතුයි. ඒවා කියවිය යුතුයි බොහොම දෙනා. ඒ කියවීමෙන් අර ගත යුතු ජවය ගත යුතුයි. ඉතින් අද YHFM පිළිසඳර වැඩසටහනට අපිත් එක්ක සම්බන්ධ වුණේ ප්‍රවීණ ලේඛක සේනාරත්න වීරසිංහ මහතා. බොහොම ස්තුතියි අපේ ආරාධනය කාරුණිකව අපේ නිහතමානීව අපිව පිළි අරගෙන අපිට ආරාධනා කළාට එන්න කියලා. අපි සුබ පතනවා අනාගත ඉතුරු වැඩ කටයුතු ගැන සහ දොරට වැඩිීමේ සම්බන්ධව මේ වැඩ කටයුතු හොඳින් කරගන්න ලැබෙන්න කියලා අපි සුබ පතනවා. ඉතින් ඔබතුමාට මොනවද කියන්න තියෙන්නේ අපිට? ඇත්ත වශයෙන්ම කියන්න දෙන්නේ මේ වැන් කාර්යයන් තව තවත් ඉදිරියට ගෙනියන්න ඕන. මොකද මිනිස්සුන්ගේ හරි දරිද්‍රතාවයක් තියෙනවා. දැනුම සොයා ගැනීම. සාහිත්‍ය, කලාව, ඉතින් ඒවට හුඟක් දැන් පුවත්පත් වලින් උනත් පුළුල් සහයෝගයක් ලැබෙන්නේ නැහැ. මොකද ඒවා ව්‍යාපාරය වෙලා ඉතින් අනිත් මාධ්‍ය වලත් අරන් බලපුවම සංගීතයට විතරයි තැනක් දෙන්නේ. නැටුම් වලට විතරයි. ඉතින් මේ වගේ සංවාදයන් එපා කියලා මිනිස්සු හිතනවා කියලා හිතන්නේ නැමත් ඒවා ඕනේ. ඉතින් ඒක නිසා ඔයගොල්ලෝ මේ වගේ වැඩසටහන් තව පුළුල් කරලා දැවන්ත තත්ත්වයක් ගොඩනගා ගන්න කියලා මම කියන්නේ. බොහොම ස්තුතියි අපිට දුන්න වචන වලට. අපි ඉතින් ආයම දවසක සේනාරත්න වීරසිංහ මහතාව සම්බන්ධ කරගන්න බලාපොරොත්තු වෙමින් අදට සමගන්නවා YHFM පිළිසඳර. ආයුබෝවන්.